හරි ඉතින් යාළුවෝ ඉතින් ඔන්න ඉතින් අදත් ඉතින් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මෙන්න මේ වීඩියෝ එක ඉතින් මම කියලා දෙන්නේ නැහැ ඉතින් සරලව ඉතින් අර වගේ උඩ තියෙන ඉන්ටර්ෆේස් එක ඉතින් හදාගන්න විදිහ ඉතින් කියන්නේ FPS count GPU මේ උෂ්ණත්වය ඔක්කොම ඉතින් කොහොමද ඉතින් හරියටම ඉතින් ওই වගේ හදාගන්නේ කියලා ඉතින් යන්න කලින් ඉතින් subscribe කරලා ඉතින් set එකෙන් දිගටම ඉතින් 1k ගහන්න තව ටිකයි අනිවාර්යයෙන් ඉතින් දැන් ඉතින් අපි වීඩියෝ එකට. ඊළඟට මේ ඕනම් browser එකක් open කරගන්න ඊට පස්සේ ඉතින් මෙන්න මෙතන ගිහිල්ලා MSI after burner කියලා ඉතින් search කරන්න ඔන්න ඔය විදියට ඊට පස්සේ ඉතින් ඔයාලට උඩින්ම මෙන්න මේ වගේ link එකක් එයි ඉතින් ඔන්න ඔක download කරන්න එච්චර ඉතින් MB නැහැ ඉතින් MB එච්චර වෙන්නේ නැහැ ඔක ඉතින් download කරගන්න ඔයාලට ඉතින් යාළුවනේ මේක ඉතින් මේ 2026 version එක තියෙනවා 2026 version එක තියෙනවා ඉතින් ඔයාලට ඉතින් යාළුවනේ normal PC එකක් තියෙනවනේ මේක දාගන්න පුළුවන් නැත්නම් ටිකක් මේක දාගන්නත් පුළුවන් මේ දෙකෙන් කැමති එක දාන්න කැමති ගුණක් දාන්න පුළුවන් හරි ඉතින් ඕක download කරගෙන ඊට පස්සේ ඉතින් යාළුවනේ install කරගන්න ඉතින් සාමාන්‍ය interface එකක් තියෙන ඉතින් ඉස්ටෝල් කරගන්න ඉතින් ඒක ඉස්ටෝල් කරගත්තන් පස්සේ ඔයාලට ඉතින් මේ වගේ නිකන් ප්ලේන් ලකුණක් එයි ඉතින් මේ MS after burner කියලා ඉතින් ඒක ඉතින් ඕපන් කරගන්න ඉතින් ඔන්න ඉතින් ඔහොම ඕපන් කරගත්තන් පස්සේ ඉතින් යාළුවෝ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එයි ඉතින් මේක මේ වගේ ඉන්ටර්ෆේස් එකක් නෙමෙයි ඉතින් එන්නේ ඔයාලට ඉතින් යාළුවනේ පළවෙනියෙන් මම ඒ ගැන ඉතින් කියලා දෙන්නම් මේකේ තියෙන මේ ඉන්ටර්ෆේස් එකේ තියෙන ටික කියලා දෙන්න ඉතින් මෙතන ඉතින් යාළුවනේ පළවෙනියෙන් තියෙනවා ඉතින් මේ ටෙම්ප්ලේට් එක තියෙනවා ඉතින් GPU ටෙම්ප්ලේට් එක තියෙනවා ඉතින් අට GPU උෂ්ණත්වය තියෙන මෙන්න මේ ටිකෙන් මගේ 70 GPU එක ඊට පස්සේ මෙතන ඉතින් graphic card කියලා මෙන්න මෙතන තියෙනවා ඒකේ ඔයාලට පේනවා ඉතින් GeForce GT 220 තියෙන්නේ මගේ VGA card එකේ ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් මේ PC එකට වැදගත් දේවල් ටිකක් පෙන්නනවා ඔයාලට ඉතින් මේ ටිකෙන් ඕන settings හදලා වගේ heat එක පාලනය කරගන්න පුළුවන් හරි ඉතින් මම settings වලට යන්නම් ඉතින් දැන් මම settings වලට ගියන් පස්සේ ඔයාලට පේනවා ඉතින් මම පළවෙනියෙන් මෙන්න මේ interface එක ඉතින් මාරු කරගන්න විදිය මම කියලා දෙන්නම් මෙන්න මේක ඉතින් මෙහෙට කරලා ඉතින් use interface කියන එක දෙන්න ඉතින් ඒක දුන්නාන් පස්සේ ඔයාලට මෙන්න මෙතන තියෙනවා MSI ඔන්න ඔහොම එකක් හරි ඔයාලට මෙන්න මේක දීලා ඉතින් මෙන්න මේක උනත් දෙන්න පුළුවන් කොහොම තියෙන එක එක දාලා ඔයාලට ඉතින් set වෙන එක තියෙනවා නම් මේ ඔන්න ඔහොම set වුණාන් පස්සේ මෙන්න මෙතන apply කියන එක දෙන්න ඊට පස්සේ ඔයාගේ මෙන්න මෙහෙම ගස්සලා මෙන්න මෙහෙම ආයෙ එනවා මේක හරි ඉතින් යාළුවනේ ආයෙ ඉතින් මෙන්න මෙතනට ආවන් පස්සේ මෙන්න මේ මෙතන ඔයාගේ ජෙනරල් කියලා නෙන්නේ ඊට පස්සේ මෙන්න මොනිටරින් කියන එකට යන්න. ඉතින් ඔයාලට ඊට පස්සේ මේකට ඇඩ් කරගන්න විදිය මම සිම්පල් විදියට කියන්න. ඔයාලට ඉතින් යාළුවනේ මෙතන යාළුවනේ මෙන්න මේක ඇඩ් කරගන්න මම ඇඩ් කරගන්නම් මේකේ පළවෙනියෙන් මේ ඉස්සරහා තියෙන හරියට ඉතින් මෙන්න මේ ටික් එක දාන්න. ඊට පස්සේ ඉතින් ඔයාලට මෙතන මේ අයිටම් ටික එනවා ඉතින්. ඔයාලට ඉතින් යාළුවනේ මම මේ තුන ගැන මම කියලා දෙන්නම්. මෙතන save on screen display කියලා ඉතින් අර display එකට add කරගන්න ඕන නම් ඔයාලට ඉතින් මෙන්න මේක on කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතන ඉතින් මේක නම් වැඩක් නැහැ ඉතින්. ඔයාලට keyboard එකේ මේ තියෙන ඉතින් නෑ මෙතන ඉතින් save on type int කියලා ඒකත් වැඩක් නැහැ ඉතින්. ඔයාලට වෙනම tab එකකින් open කරගන්න පුළුවන් අන්න ඒක. මම ඉතින් දැන් ඔයාලට මෙන්න මේක දෙනවා. මෙන්න මේක දුන්නොත් ඉතින් ඔයාගේ අර on display එකට add වෙනවා. හරිද ඉතින්? ඔයාලට ඒ විදිහට මම මේක දැන් apply දෙනවා. apply දුන්නාන් පස්සේ මම game එක දැන් ඔයාලට game එකට ගිහිල්ලා පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. මේක මම log කරන්න. හරි ඉතින් ඔයාලට පේනවා ඉතින් මගේ මේ ටික ඉතින් GPU ඔක්කොම මේ ටිකේ පෙන්නනවා. ඊට පස්සේ ඉතින් මම දැන් එකක් add කරගන්න ඕන නම් මෙතන මේ මෙන්න මෙහෙම ඉස්සරහා තියෙන හරිය දීලා හරිද? මම මෙන්න මේ ඉස්සරහා තියෙන හරිය දීලා මෙන්න මේ හරිය දීලා මෙන්න මෙතන save in on screen display කියන එක දුන්නාන් පස්සේ මෙතන in OSD කියලා එන්න ඕනේ ඉතින් හරිද එතකොට තමයි ඔයාගේ display එකට add වෙලා කියලා මේක පෙන්වන්නේ මෙන්න මේක apply කියලා දුන්නාන් පස්සේ ඔයාලට ඉතින් බලන්න පුළුවන් ඉතින් මෙන්න මෙතන ඒක add වුණා හරිද ඉතින් ඔයාලට ඔන්න විදිහට තමයි ඒක add කරගන්න තියෙන simple විදිහට මේ ටික ඉතින් හරි ඊට පස්සේ ඉතින් මෙන්න මේක apply කරගෙන මෙන්න මේ okay කියන එක දෙන්න දැන් ඔයාලට මම කියලා දෙන්නම් ඉතින් මේකේ settings ටික හදන විදිය කොහොමද කියලා. කියන්නේ මේක සාමාන්‍යයෙන් ඔයාලට ලොකු කරගන්න ඕනේ. මේකේ තියෙන අකුරු එහෙම වෙනස් කරගන්න ඕනේ. යන්න ඒ වගේ පුළුවන් ඒවා ඉතින්. මම ඔයාලට ඉතින් මෙන්න මේ යට තියෙන ඉතින් යාළුවනේ මෙන්න මේක ඉතින් යන්න. මෙතන ගියන් පස්සේ save කියන එක දෙන්න. ඕක දුන්නාන් පස්සේ ඉතින් ඔයාලට මෙන්න මේ වගේ tab එකක් එයි ඉතින්. ඔයාලට ඉතින් මේකේ පුළුවන් ඉතින් මෙන්න මෙතන size එක ඉතින් මේක ඕන තැනකට යවන්න පුළුවන්. හරි ඉතින් මම ඔයාලට මැද්දේ තිබ්බොත් ඔන්න ඔයාගේ තියෙනවා. හරි ආයිනේ තිබ්බොත් ඔය වගේ ඉතින් ඔයාලට මෙන්න මේ ටික ඕනම තැනකට අරන් යන්න පුළුවන් තව ඕන නම් අරන් යන්න පුළුවන් මම ඉතින් මෙන්න මේක දැන්ට මෙතනින් තියනවා ඊට පස්සේ ඉතින් මෙන්න මෙතන කියලා පෙන්නනවා ඊට පස්සේ මේක ඉතින් ඔයාලට ලොකු කරන්නත් පුළුවන් ඔන්නම ලොක් කරන්නත් පුළුවන් ඉතින් මෙන්න මේක පොඩි කරන්නත් පුළුවන් ඉතින් උපරිම ඔන්න ඔය විදිහට එඩිට් කරන්නත් පුළුවන් ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට ඉතින් යාළුවනේ මේකේ 3D
3D ලුක් එකක් දාගන්න පුළුවන්. මෙන්න මේ දෙකින් ඉතින් ඔයාලට බලන්න පුළුවන්. මෙන්න මේ වගේ පෙන්වන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ පෙන්වන්නත් පුළුවන්. ඔන්න ඕක තියාගන්න. ඕක හොඳයි. ඉතින් මේ ටික මීඩියම් ලෝ එක තියන්න ඉතින් ඔච්චරයි ඉතින් යාළුවනේ settings මේකේ කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේකෙන් add කරගන්න පුළුවන් ඕන නම් ඉතින් ඔයාගේ ෆයිල් එකේ තියෙන ඒවා. හරිද? ඊට පස්සේ ඉතින් මෙතන ඔයාලට settings වැඩිදලා තියෙනවා නම් මෙතන restart කරලා ඉතින් මේ කරගන්න පුළුවන්. හරිද? දැන් මේ close කරනවා මම. ඊට පස්සේ ඒකත් close වෙනවා. හරිද? අන්න ඔයාලට ඔය විදිහට ඉතින් battery කරගන්න පුළුවන් ඉතින් යාළුවනේ. ලේසියෙන් ඉතින් battery කරගන්න පුළුවන් ඉතින් ඔයා ඉතින් subscribe කරලා ඉතින් set වෙන්න දිගටම ඉතින් මේ channel එකේ ඉතින් ඔයාලට technical video